මේකේ තියෙනවා මුදල් ගෙවපු නැති කෙනෙක් ටීබී සරත් කියලා. ඒක කවුද ටීබී සරත් කියන්නේ? ටීබී සරත් කියන්නේ ඔබතුමාට එහා පැත්තේ ඉන්න එක්කනද? අරත් විතරක් නෙමෙයි ඔබතුමායි නම කියව නැත්. ආව වාර්තා ඇතුළ ඔබතුමායි නමත් කියන්න. පෙන්නන්න. පෙන්නන්න. මගේ නම මෙතන තියෙනවා නම් ඒක පෙන්නන්න. කරුණාකරලා ඉලාස් කරගන්න මගෙන් සමාව ඉල්ලන්න. බොරු කියන්න එපා. දැන්වත් බොරු කියන එක නවත්තන්න. සම්පත් ලීසින් පොලිය අඩුම පහසුම ලීසින් ගන්න විශ්වසනීය සම්පත් බැංකුව වෙත එන්න. පොළොන්නරුවේ තියෙන ශක්තිසහල් සංගමේ හර්ෂ මන්ත්‍රීතුමා අභ්‍යන්තර විගණන වාර්තාවක් තියෙනවා. ඒක ඔබතුමා හොයා බලන්න. ඔබතුමාටත් හාල් දුන්නා කියලා තියෙනවා. මංගාව තියෙනවා ඔඩිට් රිපෝට් එක. මේකේ තියෙනවා මුදල් ගෙවපු නැති කෙනෙක් ටීබී සරත් කියලා. ඒක කවුද ටීබී සරත් කියන්නේ? මොනවාටද මුදල් ගෙවලා නැත්තේ? මේ තියෙන අභ්‍යන්තර වාර්තාව. ඒකේ පොඩ්ඩක් පොළොන්නරුව රයිස් ප්‍රොඩියුස් කෝපරේටිව් සොසයිටි. පොඩ්ඩක් ඉන්නකෝ. මට චෝදනා කරන්න එපා. ටීබී සරත් කියන්නේ ඔබතුමාට එහා පැත්තේ ඉන්න එක්කනද? අරත් විතරක් නෙමෙයි ටීබී මම අහන්නේ එතුමා ගෙවන්න තියනවාද? ඉතින් ඔබතුමා කලබල වෙනවා මට ගහගන්නේ නෑ මම කියන්නේ ගහගන්න කලින් කලබල වෙනවා. නෑ මම කියන්නේ මේ මට තියෙන අභ්‍යන්තර වාර්තාව කරු ඇමතුමා. ඔව් මංගාවත් ඒක තියෙනවා. හරි මංගාව දැන් ඒකේ ටීබී සරත් කියලා ඉන්නවද? ඔබතුමායි නම කියව නැත්. ආව වාර්තා ඇතුළ ඔබතුමායි නමත් කියන්න. පෙන්නන්න. ඔබතුමා මේ වංචාවට සම්බන්ධ වුණාද නැද්ද කියලා නේ මම කියන්නේ. කෝටි 8යි පාඩුව. ඒ කෝටි 8 පාඩුව ඇතුලේ ඔබතුමාගේ නම දාලා තියෙනවා. කරත්තන්තු ඇමතුමාගේ නම දාලා තියෙනවා. තව කීප දෙනෙකුගේ නම දාලා තියෙනවා. ඔබතුමා යම් චෝදනාවක් කරනවා ශක්ති සහල් එකෙන් හර්ෂද සිල්වා කියන පුද්ගලයා හාල් ගත්තයි කියලා. ඔන්න ඒකනේ කිව්වේ දැන්. මෙහෙම දෙයක් වෙලා ඉන්නවා නම් මම ගෙදර යනවා. වසන්ත ඔබතුමා මාව දන්නවා අද ඊයේ නෙවෙයි. අවුරුදු 20ක් තිස්සේ ඔබතුමා මාව දන්නවා. හර්ෂද සිල්වා කියන පුද්ගලයා එකව හාල් කිලෝ එකක් ඕකෙන් අරගෙන නැහැ. ඔබතුමාට ඉතාම පැහැදිලිව ආපහු කියලා හැන්සාඩ් එකේ බලන්න. ඔබතුමා කලබල වෙලා මේකේ දැඟලුවට පැහැදිලිව කිව්වා ඔබතුමාගේ නමත් පාවිච්චි කරලා තියෙනවා. ඔබතුමා ඒක කියන්න කලින් තමයි පස්සේ අපේ සරත්ගේ නමත් පාවිච්චි කරලා තියෙනවා. You can now make online payments to University of Colombo via GovPay. ඔබතුමා කියපක ස්තුතියි. යම් කිසි විදියකට මගේ නම කිසි කෙනෙක් අවභාවිතා කරලා තියෙනවා නම් මම ඒ කට්ටියට උපරිම අඩුවක් දෙන්න වැඩ කරනවා. මම පැහැදිලිව කිව්වා මගේ නම මම සල්ලි ගෙවන්න තියෙනවා කියලා. මම ඒක තමයි කිව්වේ හර්ෂ ඇමතුමාගේත් නම පාවිච්චි කරලා තියෙනවා කියලා. මම ඒ අභ්‍යන්තර විගණන වාර්තාව හර්ෂ ඇමතුමාට දෙනවා. කලබල වෙන්න එපා. කලබල වෙන්න දෙන්න ඔබතුමා ගෙවල ඉවරද කියන්නකෝ. ඔබතුමා ගත්ත මුදල ගෙවල ඉවරද? නෑ ගෙවන්න ආස කළාද ඔබතුමාගේ නම තියෙනවා ගෙවන්න තියෙනවා. ඔබතුමා ඒක ගෙවල ඉවර කරලා ඉවරයි. ඒ දැන් කතා කරපු පොළොන්නරුවේ සමිතියේ ඔඩිට් රිපෝට් එක තියෙනවා. මම අභියෝග කරනවා මගේ නම මෙතන තියෙනවා නම් ඒක පෙන්නන්න. මගේ නම මම ඉතාමත්ම වගකීමෙන් කියනවා. ගරු අගමැතිතුමිය කිසි පොඩක් ඉන්නවද මම ඉවර නැහැ. මගේ නම ඒ වැරදි විදියට අවභාවිතා කරා කරුණාකරලා ඉලාස් කරගන්න මගෙන් සමාව ඉල්ලන්න. මොකද අපි එහෙම මිනිස්සු නෙවෙයි. ඒ නිසා මම අභියෝග කරනවා. මගේ නම මේකේ තියෙනවා නම් පෙර කිසිම තැනක මේකේ කොහෙවත් හර්ෂද සිල්වා සඳහන් වෙලත් නැහැ. හාල් මොනවාද මිටි 10ක් දුන්නයි කියලා කිව්වා. එහෙම දෙයක්වත් නැහැ. බොරු කියන්න එපා. දැන්වත් බොරු කියන එක නවත්තන්න. සම්පත් ලීසින් පොලිය අඩුම පහසුම ලීසින් ගන්න විශ්වසනීය සම්පත් බැංකුව වෙත එන්න.